ඈත අතීතයේ ලංකාවේ එක්තරා රමණීය ගම්මානයක ඉතා රසවත් බේකරි නිෂ්පාදන කරන බේකරි හිමියෙක් ජීවත් වුණා. ඔහු ඉතා රසවත් පාන් සහ බේකරි නිෂ්පාදන සකස් කරන්නෙක්. එම ගමේම කිරි නිෂ්පාදන කරන ඉතා ගුණවත් යයි සැලකෙන බටර් නිෂ්පාදකයෙකුද සිටියා. මේ බේකරි හිමියා තම නිෂ්පාදන සඳහා අවශ්‍ය බටර් මිලදී ගත්තේ අසල්වැසි මේ බටර් නිෂ්පාදකයාගෙන්. කාලයක් තිස්සේ මේ ගනුදෙනුව ඉතා හොඳින් සිදු වුණා. නමුත් දිනක් බේකරි හිමියාට බටර්වල බර පිළිබඳව සැකයක් ඇති වුණා. මේ බටර් කුට්ටිය නියමිත රතලක බරින් යුක්තද යන කුතුහලයා නිසාම ඔහු එය මෑන් බැලුවා. එවිට ඔහු දුටුවේ බටර් කුට්ටිය රාත්තලකට වඩා බරින් අඩු බවයි. තමන් මෙතෙක්කල් අසාධාරණයකට ලක් වූ බව සිතූ බේකරි හිමියා මහත් කෝපයට පත්වී වහාම ගමේ මුලාදෑනිතුමා හමුවී පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මුලාදෑනිතුමා වහාම බටර් නිෂ්පාදකයාව කැඳවා ප්‍රශ්න කළා. ඇයි ඔබ මේ බේකරි හිමියාට බරින් අඩු බටර් ලබාදී රවටන්න උත්සාහ කළේ? බටර් නිෂ්පාදකයා ඉතා සංසුන්ව මෙසේ පිළිතුරු දුන්නා. අනේ මුලාදෑනිතුමනි, මාළංග බරමනින්න තරාදී පඩි නැහැ. මම හැමදාම බටර් කුට්ටිය සකස් කරන්නේ මේ බේකරි හිමියාගෙන්ම මම මිලදී ගන්නා පාන් ගෙඩියේ බරට සමාන වෙන්නයි. ඔහු මට දෙන පාන් ගෙඩිය තරාදියේ එක පැත්තකින් තබා අනෙක් පැත්තට බටර් දමා මම බරමනිනවා. මගේ බටර්වල බර අඩු නම් එහි අර්ථය ඔහු මට ලබා දෙන පාන් ගෙඩියේ බරත් අඩු බවයි. අප අනුන්ට දෙන දේම අපට පෙරලා ලැබේ. ලෝකය කැටපතක් වැනිය. අප අනෙකාට අසාධාරණයක් කරන විට යම් දිනක එන අසාධාරණයම විවිධ ස්වරූපවලින් අප කරාම පැමිණේ. එබැවින් සැමවිටම අවංක සහ සාධාරණ ලෙස කටයුතු කිරීම උතුම් ගුණයකි.